කරන්න සෆයර් වල heated සෆයර් වල ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් කොහොමද කියලා ඒකේ පළවෙනි කොටස තමයි මේ. මීට කලින් අපි ඉගෙන ගත්ත බෙරිලියම් හීට් ට්‍රීට්මන්ට් එකෙන් ගැන පාඩම් දෙකක් විශේෂයෙන් එක දාන්න හේතු වෙච්ච හේතුව මම කිව්වා ඒ ගැන අවබෝධයක් දෙන්න. මම දැක්ක කමෙන්ට්ස් වල තියෙන දේවල් බැලුවාම බෙරිලියම් ට්‍රීටඩ් ගල් වල මිල අර නැචරල් ගල් වලට වඩා කොච්චර අඩුද කියලා අහලා තිබුණ ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ බෙරිලියම් පාඩම් දෙක නැවත බලා ගන්න තේරිලා නැහැ. බෙරිලියම් ට්‍රීටඩ් ගලයි ගුලාබියයි දෙකම එක වගේ. ගුලාබි විකුණන්න බෑනේ. ගුලාබි විකුණනකොට ඒක වංචාවන්නේ. එහෙනම් බෙරිලියම් ට්‍රීටඩ් ගලත් වංචාවක්. ඒක වංචාවක් හැටියට සැලකන්නේ. ඒවට මිලක් නැහැ. බෙරිලියම් ට්‍රීට් කරාම ගලේ ඉන්ක්ලූෂන්ස් විශාල වශයෙන් හානි වෙලා ගල ඇතුලේ තියෙන නැචරල් ID ඔක්කොම විනාශම වෙලා යනවා. විනාශ මුඛයටමපත් වෙනවා. එතකොට ඒ ගලෙන් වැඩකුත් නැහැ. අන්න ඒ තත්ත්වයටපත් වෙනවා බෙරිලියම් ට්‍රීට්මන්ට් එක. බෙරිලියම් ට්‍රීට්මන්ට් එක පිළිගත් ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. ඒක මහ විශාල වංචාවක්. දැන් ඒ ගැන ඇති. දැන් මම හිතන්නේ තේරෙන්නේ නැති. අපි දැන් මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ රත් වෙච්ච නිල් මැණික් වල ඇතුලේ තියෙන ඉන්ක්ලූෂන්ස් එළියට දාන එක. දැන් මේ පින්තූරේ තියෙන ලස්සන ඉන්ක්ලූෂන් එකක් අපි ඉස්සරහට මේක කතා කරමු. ඒක අපිට මුණ ගැහිවි. එහෙනම් දැනට subscribe කරලා තියෙන අය ප්‍රශ්නයක් නැහැ. නොකරපු අය ඉන්නවා නම් bell icon එක click කරන්න අමතක වෙලා නම් bell එක click කරන්න. like එකක් share එකක් දාලා මේ සාමාන්‍ය ජනතාව අතරට මේ පාඩම් ටික නොමිලේ ගෙනහිල්ලා ඒගොල්ලන්ව මේ ජෙම් ඉන්ඩස්ට්‍රි එකට ගන්න සකසන මාර්ගයට උදව් කරන්න. අපි ට්‍රීටඩ් ගලක ඩාර්ක් ෆීල්ඩ් ඉලුමිනේෂන් එක යටතේ බැලුවාම මේ ගලේ පේන හැටි මේකේ මේ පේන විස්තරය අනුව අපිට පේනවා මේකෙන් නිගමනය කරන්න පුළුවන් මේක තාපය හා අධික පීඩනය සමග ප්‍රතිකාරය කළා තියෙන බව. එහෙනම් මේ විදිය දර්ශනයක් දැක්කහම මොකද්ද Tamanට හිතන්න පුළුවන් කියලා මතක තබා ගන්න. මේ ගලක් ලංකාවේ ගලක් මේක චෙක් කරලා තින්නේ ඩාර්ක් ෆීල්ඩ් සහ ක්‍රොස්ඩ් පෝලාස්. ඒ කියන්නේ හරස් ද්‍රව සහ අඳුරු ක්ෂේත්‍ර කියන 48 වෙනි පාඩමේදී මම මේක කතා කරලා තිනවා. ඒවා මම මතක නම් නැවත බලා ගන්න. ඩාර්ක් ෆීල්ඩ් ඉලුමිනේෂන් හා ක්‍රොස් පෝලාස් කියන දෙකම පාවිච්චි කරලා බැලුවාම මේ ගලේ මෙන්න මේ තැන්වල තියෙනවා අමුතු ස්ට්‍රේන් පැටර්න්ස් වගේක්. මේ බලන්න. පිපිරුම් පැටර්න්ස් වගේක්. ඒ කියන්නේ වික්‍රීය රටා වගේක් තියෙනවා. හොඳට බලන්න. මේ වික්‍රීය රටා හැදිලා තින්නේ අධික පීඩනය හා තාපය නිසා. එහෙනම් මේ විදිය ඉන්ක්ලූෂන්ස් දැක්කොත් ඒ ගල අනිවාර්යෙන්ම හීට් ට්‍රීටඩ්